ඔයාට ඔයාගේ ඩ්‍රීම් හවුස් එක හරියටම හදාගන්න ඕනේ නේද? අද අපි කතා කරමු ඒ ගැන. කලින් කතා කරා ඔයාගේ ඩ්‍රීම් හෝම් එකට ලෑන්ඩ් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම කතා කරා ඔයාගේ ඩ්‍රීම් හෝම් එකට ඔයාගේ රික්වයර්මන්ට් වලට හරියන ප්ලෑන් එකක් කරගන්නේ කොහොමද කියලා. ඔයා මේ වීඩියෝ දෙකම බලලා නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් දෙක බලලා මේ වීඩියෝ එකත් එක්ක ජොයින් වෙන්න. එහෙනම් දැන් අපි බලමු ඔයාගේ ඩ්‍රීම් හෝම් එක කොහොමද හදන්නේ කියලා. මොන දේ කරන්න ඉස්සෙල්ලත් අපි ඉඩම ක්ලීන් කරගෙන ඉන්න ඕන. ක්ලීන් කරලා විතරක් මදි. ක්ලීන් කරපු ඉඩමේ ලෙවල්ස් ටික හදා ගන්නත් ඕන. ඒ වගේම ටෙම්පරරි හට් එකක් ගහ ගන්නත් ඕනේ. මැටීරියල් ස්ටෝර් එකක් හදා ගන්නත් ඕනේ. ඒ වගේම water and electricity services ටික ගන්නත් ඕන. අන්න දැන් ඔයා setting out එකට ready. setting out එක මොකක්ද ඒ setting out එක? setting out එක කියන්නේ ඔයාගේ plan එකේ තියෙන diagram එක ඔයාගේ land එකේ mark කරගන්න එක. දැන් ඔයාට ඔයාගේ dream house එකේ foundation එක දාගන්න පුළුවන්. foundation එකෙන් පස්සේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන දැනගන්න එදිරිසිංහ homes අපේ YouTube channel එක අදම subscribe කරන්න.